සුබ දවසක් කියලා පටන් ගන්නවා. අපි අද බලන්න යන්නේ ලෝකේ ඔබ තවම නොදන්න පුදුම රහස් සහ කරුණු 10ක්. අවසාන වෙනතෙක් වීඩියෝ සමග රැඳී සිටින්න. ලෝකයේ විශාලතම සාගරය වන්නේ පැසිෆික් සාගරය. මේ පෘථිවියේ ඇති විශාලම ජල ප්‍රදේශය වෙන අතර පෘථිවියේ මතු පිටින් විශාල කොටසක් ආවරණය කරනවා. මේ විශාල දූපත් ගණනාවක් සහ විවිධ සාගර ජීවීන් ජීවත් වෙන පුදුම කරුණක් වන්නේ මෙහි ගැඹුරුම ස්ථානයක පැහැද්ද පීඩා තිබීම. අභ්‍යවකාශයේ සාමාන්‍ය ශබ්ද ඇසෙන්නේ නැහැ. ඒකට හේතු ශබ්දයේ ගමන් කිරීමට වාතය හෝ වෙනත් මාධ්‍යයක් අවශ්‍ය වීමයි. අභ්‍යවකාශයේ හිස් ප්‍රදේශයක් නිසා එහි අපට පෘථිවියේ වගේ ශබ්ද ඇසෙන්නේ නැහැ. ඔක්ටොපස් කියන්නේ ඉතාමත් අමුතු සාගර සත්වයෙක්. එයට හදවත් තුනක් තිබෙනවා. හදවත් දෙකක් ගිල් හරහා රුධිරය ගෙන යන අතර තවත් එකක් ශරීරයේ රුධිරයට ගෙන යනවා. ඒ තමන්ගේ වර්ණය පවා වෙනස් කරගන්නට පුළුවන් සත්වයෙක්. ඔයා තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් like කරන්න, subscribe කරන්න. bell icon එකත් ඔබලා තියාගන්න. ලෝකයේ පැරණිම නගර කීපයක් අවුරුදු දහස් ගණනක් පැරණි. මේ නගර මිනිසුන්ගේ පැරණි ජීවිත රටාව, සංස්කෘතිය සහ ඉතිහාසය ගැන අපට තොරතුරු ලබා දෙනවා. මිනිස් ඉතිහාසය අපි සිතනවාට වඩා දිගු එකක්. සමහර මෝරුන් වසර 100 ගානක ජීවත් වීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් ග්‍රීන්ලන්ඩ් මෝරන් ලෝකයේ දිගම ජීවිත කාලයක් ඇති සත්වයන්ගෙන් එකෙක් ලෙස සැලකෙනවා. පෘථිවියේ ගිනි කඳු දහස් ගණනක් තිබෙනවා. ඒවා පෘථිවියේ අභ්‍යන්තරයේ ඇති විශාල ශක්තිය පිටතට ගෙන එන ස්වාභාවික ක්‍රියාවලිය. සමහර ගිනි කඳු අදට ක්‍රියාකාරීව පවතී. ඇන්ටාර්ක්ටිකාවේ ලෝකයේ විශාලම අයිස් ප්‍රදේශයකි. එහි විශාල අයිස් තට්ටු තිබෙන අතර පෘථිවියේ මිර්දීය ජලයෙන් විශාල කොටසක් අයිස් ලෙස ගබඩා වී තිබෙනවා. ඇමර්සන් වනාන්තරය ලෝකයේ විශාලතම වනාන්තර පද්ධති අතරින් එකක්. එහි ශාක සහ සත්ත්ව විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ නිසා එය පෘථිවියේ වැදගත්ම පරිසර පද්ධතියක් ලෙස සැලකෙනවා. අකුණු පහරක් ස්වභාවධර්මයේ ඇති බලවත්ම සිදුවීම් වලින් එකක්. එය ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති කළ හැකි අතර තප්පරයකදී සිදුවන විශාල ශක්ති ප්‍රකාශනයක්. අභ්‍යවකාශයේ සිට බලන විට පෘථිවිය නිල් පැහැයෙන් පෙනෙනවා. ඒකට හේතුව පෘථිවියේ විශාල කොටසක් ජලයෙන් ආවරණ වී තිබීමයි. මේ නිසා අපේ පෘථිවිය නිල් ග්‍රහලෝකය ලෙසත් හඳුන්වනවා. මේ වගේ තවත් පුදුම කරුණු දැනගන්න Amazing Fact LK subscribe කරලා තියාගන්න. මෙවැනි ලස්සන වීඩියෝ ඔබට ඉදිරියට බලා ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තුතියි.